බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිහා බල කියත හැකිද බුදුහාඳුර මෙයයි කියලා? මේ බුදුරජාණන් වහන්සේ කියලා නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුද්ධ ශරීරයේ බුදු වෙන ඉස්සෙල්ලා තිබුණා. උපන්දා ඉඳන්ම තිබුණා. කවුරුත් එකට වැඳෙන්නේ නෑනේ. වැඳුම් බිඳුම් පටන් ගත්ත කවද්ද? බුද්ධත්වයට පත් වෙච්ච තැන් ඉඳන්. එහෙනම් ශ්‍රේෂ්ඨ ඒ ඥානයයි. අර රූපේ නෙමෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යමෙක් ධර්මය දකිනවා නම් එතනත්තා මාව දකින්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මය දකිනවා නම් එතනත්තා මා දකිනවා. එහෙනම් අපි ආමිෂයක් හරියට බුදුහාඳුරන්ට පූජා කරන්න නම් ඉස්සෙල්ලා බුදුහාඳුර දකින්න කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ඒ බුදුහාඳුර දැකීම රූපය තුළින් නෙමෙයි ධර්ම මාර්ගයේ පිළිපදින්න දකින්න ඕනේ. ඒතර යමෙක් ධම්මං සරණං ගච්ඡාමි කියලා හරියට පිවිසෙනවා නම් එතෙන්ට අන්න එයා බුදුන් දකින්න කෙනෙක් වෙනවා. ඉතින් මේ தත්ත්වේ නැතුව මම බුද්ධ ආගමේ මන් බුද්ධ ආගමේ කියලා කියන්න නම් හරියන්නේ නෑ.